දශක ගණනාවක් අපේ රට යුද්ධයකට පැටලිලා තිබුණා. ඒ යුද්ධය අපේ රටට අපේ රටේ ජනතාවට විශාල විනාශයක් ගෙන දුන්නා. එම යුද්ධය මීට වසර ගණනාවකට පසුව අවසන් කිරීමට අපට හැකියාව ලැබුණා. අන්නෙම යුද්ධය අවසන් කිරීමේදී ජීවිත පරිත්‍යාග කරපු අපේ හමුදාවේ නිලධාරීන් සොල්දාදුවන් අද අපි සමරනවා. යතින් අද ඉතාමත් වැදගත් ඓතිහාසික දිනයක්. ඒ වගේම මම හිතනවා අද මේ සැමරුම ඒ ප්‍රාර්ථනාවන් සහිතව අපේ ඓතිහාසික යුද්ධය අවසන් කිරීමේ සැමරුමක් වගේම මම හිතනවා යලි අපේ රටේ යුද්ධයක් ඇති වීම වැළැක්වීම සඳහා සිංහල දෙමළ මුස්ලිම් පර්ග මැලි සියලු ජනතාවන් එක රටක් තුල සමගියෙන් සහෝදරත්වයෙන් මේ රට ගොඩනැගීම සඳහා පොරබදන මොහොත. මම හිතනවා මේ පැති දෙකෙන්ම මේ අවස්ථාව වැදගත් වෙනවා. අප දන්නවා මේ යුද්ධය අවසන් කිරීම සඳහා අපේ සොල්දාදුවන් විශාල ප්‍රමාණයක් ජීවිතය පරිත්‍යාග කරා. මේ පූර්ව පිරෙන්න උන්ගේ නම් ගහලා තිබෙනවා. මේ පූර්ව වලින් පෙන්눔 කරන්නේ මේ යුද්ධය අවසන් කිරීම සඳහා ඔවුන් පෙන්눔 කරලද කැපවීමේ මහත් ව්‍යායාමයේ ප්‍රතිඵල. ඒ වගේම විශාල ප්‍රමාණයක් සදාකාලික ආබාධිත බවට පත් වුණා. අද අපි අතර සෙල්ලම් කරමින් අප අතර ජීවත් වෙමින් සිටිය යුතු විශාල පිරිසක් ජීවිතය මේ යුද්ධය අවසන් කිරීම සඳහා පරිත්‍යාග කරා. තමන්ගේ ඇස් ශරීර අවයව සියල්ල පරිත්‍යාග කර තිබෙනවා. එපමණක් නොව උන්ගේ ඥාතීන්, උන්ගේ මිතුරන්, උන්ගේ දෙමව්පියන්, උන්ගේ බිරිඳවරුන්, ස්වාමියන් මේ ආදී සියලු දෙනා මේ යුද්ධය අවසන් කිරීම සඳහා දරන මහා වේසීදී විශාල කැපකිරීමක් කරන අය. මම හිතනවා රටක් ජාතියක් ලෙස අපි හැමදාමත් ඔවුන් අපි අනුස්මරණය කළ යුතුයි. අපි තුල සිත බගත යුතුයි. මේ රට හැමදාමත් ඔවුන්ට ණයගැති. ඒ පිළිබඳව ඉතාමත් භක්තිමත් බැඳීමක් ඔවුන් සාපාතර තිබෙනවා.